අම්බලන්ගොඩ වාසය කිරීම ආරම්භ කරලා මහා පන්සල පාරෙන් ආරම්භ වෙච්ච ලොසන්ස් පවුල තුළ මගේ ජීවිතයේ ඒ ගෙවුණු කාල සීමාව ඈතට අතීතයේ මතක සටහන් නැවත ආවර්ජනය කරනකොට මට මතක් කරන්න පුළුවන් අපි මහා පන්සල පාරෙන් අපේ නිවස රන්දොබේ ඉන්පසුව මම මගේ ජීවිතයේ ඊළඟ නවාතැන්පල විදියට තෝරගත් අවස්ථාවේ එතනින් පස්සේ අපි බලපිටියේ අපේ නිවස ඉදි කරලා ඉන්පසුව අම්බලන්ගොඩින් අපි ආවේ අහුන්ගල්ලට. ඉතින් අහුන්ගල්ලේ මේ නිවස අපේ ජීවිතේ ගොඩාක් මන්සන්දී කෙනෙක් ජීවිතය තව අදියරවල් ගණනාවකට වෙනස් කරගන්නට අපිට අවස්ථාව ලැබිච්ච ස්ථානය තමයි අහුන්ගල්ලේ අපේ නිවස. ඉතින් මේ නිවසේ ඉඳගෙන අපි කරපු චාරිකාව මනෝමය වශයෙන් සමහා ඒ වගේම අපි සැලසුම් කරපු දේ යථාර්ථයක් කරන්න මහන්සි වීම අපි ආරම්භ කරේ මූලික වශයෙන් අම්බලන්ගොඩ බලපිටිය ඒ තුල ගෙවුණු කාල පරිච්ඡේදයන්ට පසුව අහුන්ගල්ලේ සිට එතනින් ඉදිරියට තමයි අපි ගියේ. ඉතින් ඒ ගැනත් මේ සිහින චාරිකාව ප්ලේලිස්ට් එකට මේ වීඩියෝ එක එකතු කරන්න හේතුවක් බවට පත් වුණා.